Hi, welcome to my YouTube channel. ඉතින් අද මම මේ යන්නේ මාර් බිස්කට් පුඩින් එකක් හදන්න. ඒකට මුලින්ම ඇස්ට්‍රා එකයි, ෆ්‍රෙෂ් මිල්ක් එකයි, අනිවාර්යෙන් මාර් බිස්කට් එකක් ඕනේ. ඊට පස්සේ මම මේකට ගන්නවා අයිසිං sugar ටිකක්. පැකට් එකම නම් ගන්නෙ නෑ. ඔයාලට ඕනේ නම් මේකට තව බිත්තරයක් එකතු කරගන්න පුළුවන්. කහමදේ විතරක්. දැන් මුලින්ම මෙන්න මේ විදිහට බෝල් එකක් අරගෙන ඒකට ඇස්ට්‍රා ටිකක් දාගන්නවා. ඇස්ට්‍රා ගොඩාක් දාගන්න එපා. එතකොට ඇස්ට්‍රා රහ එනවා වැඩි. ඔයාලා හදාගන්න ප්‍රමාණය අනුව ඔයාලට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම අද හදන්නේ එකම මාර් බිස්කට් පැකට් එකකින් නිසා මට මේ ප්‍රමාණය හොඳටම ඇති. ඊට පස්සේ ඇස්ට්‍රා ටික මෙන්න මේ විදිහට හොඳින් මික්ස් කරගන්න ඕනේ. පුඩින් එක හදන්න විනාඩි 15කට විතර කලින් ඇස්ට්‍රා එක එළියෙන් අරන් තිබ්බනම් හරි. හොඳට මික්ස් කරගත්ත ඇස්ට්‍රා එකට මෙන්න මේ විදිහට හලාගත්ත අයිසිං sugar ටිකක් දාගන්න ඕනේ. මේක හලා ගන්න ඕනේ නැත්නම් කැට හිටිනවා. මේ විදිහට හොඳට හලා ගන්න ඕනේ. මම මේ දැන් එකතු කරගත්ත අයිසිං sugar ප්‍රමාණය මදි වෙච්ච හින්දා මම ආයෙත් අයිසිං sugar ටිකක් හලාගත්ත මේකටම දාගෙන ඔයාලට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් මෙන්න මේ විදිහට අයිසිං sugar ටිකයි ඇස්ට්‍රා ටිකයි හොඳට මික්ස් කරගන්න ඕනේ. අයිසිං sugar දිය වෙන හින්දා මේක හදනකොට ටිකක් ප්‍රමාණය වැඩි වෙනවා. මේක මික්ස් කරගන්න එක තමයි ටිකක් අමාරු. ගොඩක් වෙලා යනවා. ඉතින් දැන් මෙන්න මේ වගේ පදමුවක් වෙනකන් අනිවාර්යෙන් හොඳට මික්ස් කරගන්න ඕන. මේ පේනවනේ ඔයාලට. මෙන්න මේ ගාන වෙනකොට ඇති. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට චොක්ලට් පවුඩර් ටිකක්. මම නම් මේ සැහැඳි භාගයක් විතර තමයි ගත්තේ. මොකද මම ගත්ත ප්‍රමාණයට හරියන්නේ. නැත්නම් චොක්ලට් පවුඩර් වැඩි වුණොත් තිත්තරහයි. ඊට පස්සේ ඒකත් මෙන්න මේ විදිහට හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාලට බැටර් එක හදාගත්තාම ඇති. ඊට පස්සේ ආයෙත් මේ වගේ බෝල් එකක් අරගෙන ඒකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාගන්න ඕනේ. එහෙම කරන්නේ අපි මාර් බිස්කට් ටික මේකේ තමයි පොඟවගන්නේ. මේ ෆ්‍රෙෂ් මිල්ක් එක නම් පැණි රස නෑ. ඔයාලට ඕන දාගන්න පුළුවන් සීනි ටිකක්. එතකොට තවත් සීනි දැම්මොත් ගොඩාක් පැණි රස වෙනවනේ. ඒක නිසා තමයි මම සීනි ඇඩ් කරගන්නේ නැත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මාර් බිස්කට් එකක් කඩලා අරගෙන මේ කිරි එකේ පොඟව ගන්න ඕන. මම නම් මාර් බිස්කට් එකයි ගන්නෙ. ඔයාලට ඕනි නම් දෙකක් ගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලා මාර් බිස්කට් එකේ කිරි එකේ පොඟව ගන්න එපා, දිය වෙනවා. ඊට පස්සේ ඉතින් පොඟවගත්ත මාර් බිස්කට් ටික මෙන්න මේ විදිහ භාජනයක ලස්සනට අසුර ගන්න ඕනි.
අමතකුණානේ. ඔයාලත් කියන්නකෝ බලන්න මොනවද අවුරුද්දට හැදුවේ කියලා. පහලින් කමෙන්ට් කරගෙන යන්න හොඳේ. දැන් කරන්න තියෙන්නේ මේ මාඩි බිස්කට් ටික ලස්සනට අසුරගත්තට පස්සේ අර හදාගත්ත බැටර් එකෙන් ටිකක් බිස්කට් ටිකට උඩින් දාගන්න එක. ඔයාලට කැමති ප්‍රමාණයක් මේකට එකතු කරගන්න පුළුවන්. ගොඩාක් පැණි රසට කැමති නැත්නම් අර බැටර් එකෙන් පොඩ්ඩක් එකතු කරගන්න. මාත් ටිකයි එකතු කරගන්නේ නැත්නම් පැණි රස වැඩි වෙනවනේ. ඒකල මෙන්න මේ විදිහට ලේ එකක් වෙනකම් ලස්සනට හදාගන්න ඕනි. මේක ඉතින් හිමින් සැරේ කරන්න ඕනේ වැඩක් ළමයි. හදිස්සියට කරන්න බෑ ඉතින්. ඊට පස්සේ ආයෙත් අර අයිසින් ලේ එක උඩට ඔයාලට මාරි බිස්කට් ලේ එකක් එකතු කරගන්න පුළුවන්. අනේ බිස්කට් එකක් කැඩුණානේ. ඉතින් ඒකින්ද ඔයාලත් බිස්කට් එක ගොඩාක් වෙලා කිරි එකේ තියාගෙන ඉන්න එපා. ඉක්මනට ගන්න ඕන. දැන් තියෙන්නේ ඉතින් මේ වැඩේ අන්තිම කොටස තමයි. ආයෙත් අර විදිහට මාඩි බිස්කට් එක උඩට ලේ එකක් දාගන්න ඕනේ. තව එකක්. ඔයාලට මේක සරස ගන්න ඕන නම් උඩින් චොක්ලට් චිප්ස් ටිකක් හරි, කජු ටිකක් හරි, ස්ප්‍රින්කල්ස් ටිකක් හරි ඇඩ් කරගන්න පුළුවන්. මම ඉතින් කිසිම දෙයක් එකතු කරගන්නේ නැහැ. හැමතැනම බැටර් එක එන විදිහට හොඳට ස්ප්‍රෙඩ් කරගත්තට පස්සේ පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනි. එතකොට මේ අයිසින් ටික හොඳට ගල් වෙනවා. ඊට පස්සේ ඉතින් ළමයි කන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. ඉතින් අදට බයි.